ඉතිං ආයුපන් කියල පිළිගන්නවා මැක්ටෙක් ෂෝ YouTube චනලයට ඔගුලු සීරොන්දිනාම ඉතිං කොහොද ඔගොල්ලන්ට ඉතිං අද මම අරඟවිල්ල තියෙන්නේ ඔගුලන්ට ඉතාම් වටින ටූල් එකක් ටූල් ක්‍රිවියූ කරන්න තමයි මම දැවීල තියෙන්නේ අපි බලමු මේ ටූල් එක මොකක්ද කියලා මේකවෙල්ලා ඉන්කෝ බ්‍රෑන්් එකගෙන මල්ටිපර්පස් ටූල් එක මේක මම ටික කාලයක් පාවිච්චි කරලා බලලා තමයි ඔගොල්ලන්ට මේ රිවිව් කරන්ගෙන්නේ මට මේක ගොඩක් ප්‍රෝජනවත් වුණා මේක මල්ටිපර්පස් ටූල් එකක් නිසා මේක ගොඩක් වැඩ කටයුතු කරගන්න පුළුවන් ඉතින් අන්න ඒ මගේ වැඩ පහසු කරගන්න මේ ටූල් එක පාවිච්චි කරගන්න පුළුවන් වුණා වගේම ඕගොල්ලොන්ටත් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද කියලා මට ලැබුණ ඒ අත්දැකීම එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලොන්ට එක ෂෙයා කරගන්න තමයි අද මම මේ වීඩියෝ කරගෙන ආවේ ඉතින් මගේ YouTube channel එක බලන මගේ යාළුවෝ සියලුම දෙනාට මම කැමතියි මම පාවිච්චි කරන දේවල් මම වැඩ කරගෙන යන විදිහට ඔයගොල්ලොන්ට අතට පහසු කරගන්න ඒ වගේ ට්‍රික්ස් වගේ ටූල්ස් වගේ දේවල් ඔයගොල්ලොන්ට අඳුන්වලා දෙන්න. ඉතින් මගේ YouTube channel එකත් එක්ක ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්න දිගටම එහෙමත් මේ වගේ අප්ඩේට්ස් ඔයගොල්ලෝ දිගටම බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම මගේ YouTube channel එක subscribe කරගන්න. subscribe කරලා notification on කරගන්න. එතකොට ඔයගොල්ලන්ට මේ වගේ වීඩියෝස් වටිනා කියන වීඩියෝස් වැදගත් වෙන වීඩියෝස් ඔයගොල්ලන්ට දිගින් දිගටම මම අප්ලෝඩ් කරනකොටම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරි. ඉතින් වැඩි කතාවක් නෑ බලමු මේකෙන් මොනවද කරගන්න පුළුවන් කියලාත්. මම මුලින්ම මේක පාවිච්චි කරන විදිය පෙන්නන්න කලින් මම මේක කියන්නම් පොඩි විස්තරයක්. දැන් අපි මෙහෙම බැලුවම පස්සේ අපිට මේකෙන් බලා ගන්න පුළුවන්. මේක වයර් ස්ට්‍රිප් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට වයර් එකක් සුද්ධ කරගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේක වයර් කටර් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය පොඩි වයර් කපා ගන්න මෙතනින් අපිට මේ වයර් කටර් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේක ලබ් ටූල් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ලබ් එකක් ගහන්න ලබ් මේකේ ටයිට් කීප් එකක් ගහන්න එහෙම පාවිච්චි කරන්න පුළුවන්. ෆෙරූල් ගහන්න මේකේ තියෙන වයර් එක තද කරලා අපිට ෆෙරූල් එක ගහගන්න ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන පොඩි ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන සිදුරු ටිකක් තියෙනවා. මේ සිදුරු ටික තියෙන්නේ අපිට ඇන සාමාන්‍ය මට්ටමේ මේ පොඩි ඇන අපිට මේ කපා ගන්න ඕන. සාමාන්‍ය පාවිච්චි කරන ස්ක්‍රූ ඇන මේක පාවිච්චි කරලා මේ ඇන වල සයිස් එකට තමයි මේ සිදුරු තියෙන්නේ. මේ සයිස් එකට ඒ සිදුරු වල සයිස් එකට තමයි ගහලා තියෙනවා. ඒකට අදාළ සිදුරුත් දාලා මේක ප්‍රෙස් කරාම අපිට ඇන කඩා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් මේන් අපිට කරගන්න පුළුවන්. ඇත්තටම මේකේ එක එක සයිස් වලට මේ මෙතනක් තියෙනවා ලොකු සයිස් වලට ප්ලග් එකක් ගහ ගන්න වගේ දේවල් කරගන්න පුළුවන්. මෙතන තියෙනවා පොඩි සයිස් වලට. ඉතින් මෙන්න මේ මල්ටිපර්පස් ටූල් එක තමයි අද මම ඔයගොල්ලන්ට අරගෙන ආවේ. අපි බලමු මේකේ කොහොමද වැඩ කරන්නේ කියලා. මම මේකේ කීපයක් ඔයගොල්ලන්ට කරලා පෙන්නන්නම්. හරි. මෙන්න මේක අපි බලමු දැන් මේ ටූල් එක කොහොමද වැඩ කරන්නේ කියලා. මම මුලින්ම ඔයගොල්ලන්ට මේක මේකෙන් වයර් එකක් කට් කරගන්න විදිය පෙන්නන්නම්. මම දැන් ඒකට අරගෙන තියෙනවා මෙන්න මේ වගේ වයර් එකක්. මේක අපි මෙන්න මේ විදියට මෙන්න මෙතෙන්ට තියලා මෙතන පොඩි මෙතන ටිකක් ෂාප් එජ් එකක් තියෙනවා මෙතන. එතනින් තමයි මෙතන මේ කට් කියලා මේක ගහලා තියෙනවා. එතකොට මෙන්න මේ විදියට මෙහෙම තියලා ඊටාම පහසුවෙන් කපා ගන්න පුළුවන්. හොඳට මේක කැපෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදියට වයර් එක කට් කරගන්න පුළුවන්. හරි. එතකොට ඊට පස්සේ මේක අපිට තව ගන්න පුළුවන් වැඩක් තමයි වයර් එක සුද්ධ කරගන්න පුළුවන්. වයර් ස්ට්‍රිප් එකක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. මම ඒකත් ඔයගොල්ලන්ට කරලා පෙන්නන්නම්. මේ විදිහට වයර් එක අරගෙන යටින් මේක පැත්තකින් දාලා අදාළ වයර් එකේ සයිස් එකට ගැලපෙන විදිහට ගැලපෙන ස්ලොට් එක තෝරගෙන මේ විදිහට තියලා මේ විදිහට අපිට පහසුවෙන්ම වයර් එක සුද්ධ කරගන්න පුළුවන්. මම කරලා පෙන්නන්නම්. දැන් මේ වයර් එකේ හැටියට
මේ විදිහට මම මේ දෙවෙනි එකට දාගන්නවා. මේ වගේ අසුද්ධ වෙන්න ඕන අවස්ථා කියන්නේ වයර් එක ඉන්සුලේෂන් එක අයින් වෙන්න ඕන ප්‍රමාණය මේ විදිහට ඕන ගාන තියලා මේක මෙහෙම තද කරගෙන වයර් එක මෙහෙම යටින් අදින්න තියෙන්නේ. එතකොට වයර් එකේ ත්‍රෙඩ්ස් වලට වැඩි මුකුත් හානියක් වෙන්නේ නැති වෙන්න ලස්සනට කපා ගන්න පුළුවන්. එතකොට ඊළඟ වැඩේ තමයි මේක අපිට ලක් ටූල් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේක ලක් කරන්න පුළුවන්. එතකොට මම මෙන්න මේ විදිහේ U ලග් එක මම මේකට ගහලා පෙන්නන්නම්. මේ විදිහට අරගෙන මේම අවශ්‍ය ගානට තියාගෙන මේ විදිහට ඊට පස්සේ මේකෙත් අපිට මේ අවශ්‍ය තැන තෝරගෙන මේකේ මෙතනින් ගහන්න පුළුවන් මේ ලග් එක. මොකද මේක ඇතුළට එබෙන්න ඕන හින්දා මේ වගේ තැන් වලින් අනිත් ඔය ලොකු ලග් ගහ ගන්න පුළුවන්. ඒකට මේ ලග් එකට හරියන්නේ මෙන්න මෙතන. මම මෙන්න මෙතනින් මේ ලග් එක තියලා ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙතනින් තියලා කම්බිය ගානට හදාගෙන ඊපස්සේ මේක මෙහෙම තද කරන්න තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට ලග් එක හොඳට අපිට ගහ ගන්න පුළුවන් මේ ටූල් එක පාවිච්චි කරලා. හොඳට ශක්තිමත්ව වදිනවා. කිසිම අවුලක් නැහැ. මේ විදිහට හරි. ඉතින් අන්න ඔය විදිහට තමයි අපිට මෙන්න මේ මල්ටිපර්පස් ටූල් එක පාවිච්චි කරගන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට ඒ ටික තමයි මට ඔයගොල්ලන්ට අද කියලා දෙන්න ඕනුනේ. ඉතින් මේ ටූල් එක ගන්න කෙනෙක් ඉන්නවා නම් ID එකක් ගන්න පුළුවන් දැන්. ඒකට තමයි මම අද ඔයාලට මේක රිවිව් එකක් විදිහට අරන් ආවේ. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි මෙන්න මේ ටූල් එක පාවිච්චි කරන්නේ. පාවිච්චි කරලා ඔයගොල්ලෝගේ වැඩ පහසු කරගන්න මේක ටූල් එකේ මේක සාහින්න වටිනවා. ඒ කියන්නේ අපිට පෝටබල් වැඩක් කරගන්න ගියාම එක තැනකට අපේ ටූල් බොක්ස් එකම ගෙනියන්න අවශ්‍ය නැති වෙලාවකට මේකෙන් එක ටූල් එකෙන් අපිට වැඩ ගොඩක් කරගන්න පුළුවන්. ගම තියෙන එක අපිට සෑහෙන්න වටිනවා. ඉතින් මේක මට හම්බෙන් හම්බුනේ. මම රැක් කරන ලක් ටූල් එකක් ගන්න ගියාම තමයි ලක් ටූල් ඒ ෂොප් එකේ තිබ්බේ නැහැ. එතකොට මම මේක බලනකොට මේකෙනුත් මට මේකෙන් ලග් එක ගහගන්න පුළුවන්කම තිබ්බ හින්දා මම මේක අරගත්තා. අරගෙන ආවට පස්සේ තමයි මම ඇත්තටම දැනගත්තේ මේකේ සෑහෙන වැඩ වගේක් කරගන්න පුළුවන් කියලා. ඒ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න තමයි අද මම මේ වීඩියෝ එක අරන් ආවේ. ඉතින් වීඩියෝ එක වටිනවා කියලා හිතනවා මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි මේ වගේ වටින වීඩියෝස් ඕගොල්ලෝගේ යාළුවන්ටත් බලන්න දැනගන්න. ඕගොල්ලෝ දැනගත්ත දේ තවත් යාළුවෙකුට ෂෙයා කරගන්න. මේ වීඩියෝ එක ෂෙයා කරන්න. වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් channel එකට අලුත් කෙනෙක් නම් අපේ YouTube channel එක subscribe කරන්න. ඔයගොල්ලන්ට මේ වගේ වීඩියෝස් තාක්ෂණික දැනුම තාක්ෂණික දේවල් ඉන්ජිනියරින් ඔටෝමේෂන් මෙකට්‍රොනික්ස් මෙකැනිකල් ඩිසයින් වගේ දේවල් අපි මේ YouTube එකෙන් අරන් එනවා YouTube channel එකෙන් අරන් එනවා. ඉතින් ඔයගොල්ලෝ ඒවට ඉන්ටරෙස්ට් නම් තාක්ෂණයට සම්බන්ධ ටෙක්නෝලොජි ඉන්ජිනියරින් ටෙක්නෝලොජි අපේ ඉලෙක්ට්‍රිකල් මෙකැනිකල් ඩිසයින් වගේ දේවල් වලට කැමති නම් ඔටෝමේෂන් ෆීල්ඩ් එකට කැමති නම් ඕගොල්ලොන්ට මගේ YouTube channel එකේ සෑහෙන වීඩියෝ දාලා තියෙනවා නියමටික් මෝටර් කන්ට්‍රෝලින් වගේ දේවල් ගැන. ඒ වීඩියෝස් තුත් බලන්න කියලා මම ආරාධනා කරනවා. ඔයගොල්ලෝ මේකම බලලා නැත්තම් ඒ වගේම තමයි ඩිසයින් වලට කැමති අය ඉන්නවනම් මෙකැනිකල් ඩිසයින් වලට කැමති අය ඉන්නවනම් ඒගොල්ලොන්ටත් තමයි AutoCAD SolidWorks 3D 2D දෙකම මම වීඩියෝස් වල ඉරාගෙන තියෙනවා ටියුටෝරියල්ස් පාර්ට් මොඩලින් ස්කෙච් වගේ දේවල් හැමදේම ඔයගොල්ලන්ට අරන් ඇවිල්ලා තියෙනවා ටියුටෝරියල්ස් විදියට. ඒවත් බලන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් දැන් ගිහින් එන්නම් අදට ගිහින් එන්නම්. වීඩියෝ එක වටිනා කියනවා නම් ලයික් එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙනකන් සියලු දෙනාටම ජය වේවා.